සුබ දවසක් හැමෝටම. මම දින එක ඔයාලට Binance account එක 2025 අනුව අලුත් අප්ඩේට් එකත් එක්ක Binance එකේ අප්ඩේට් එක මම දැක දීලා තියෙනවා. ඔයාලගේ Binance app එක තියෙනවා නම් අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න. අප්ඩේට් දෙන එක හොඳයි. අප්ඩේට් කරගන්න. app එක නැත්තම් ඔයාලට ගන්න පුළුවන් App Store හරි Play Store හරි කියලා Binance කියලා සෙට් කරා නම් app එක ඔයාලට එනවා. මේ විදිහට Binance කියලා සෙට් කරන මෙන්න මේ app එක. මෙන්න මේ app එක ඔයාලා open කරගන්න. අපි වීඩියෝ එකට ගිහින් බලමු. Binance account එක හරියට හදාගන්නේ කොහොමද? හදාගෙන identity එක verify කරගන්නේ කොහොමද? නිවැරදිව Gmail එකට දෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයාලා නිවැරදි Gmail එකක් දෙන්න. Gmail එක කියන්නේ මම දන්න ගොඩක් අයට Gmail ගොඩක් තියෙනවා. ඒත් එකම ඔයාලගේ phone number එකට verify කරපු Gmail එකක්. එතකොට phone number එක ඔයාලා මේකට ඕනි කරන්නේ phone number එක Gmail එක identity එක. ඔයාලා Binance app එක download කරලා install කරාම ඉස්සෙල්ලාම ඔයාලට Binance එකේ pen open වෙන්න මෙන්න මේ වගේ page එකක්. ඊට මෙතනින් පෙන්නනවා I am new crypto. එහෙම නැත්නම් ඊට යටින් තියෙනවා I am familiar with crypto කියලා. ඔයාලා අලුතෙන් එන කෙනෙක් නිසානේ මේ වීඩියෝ එක බලන්නේ. අලුතෙන් Binance app එක හදා ගන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. එතකොට මෙතනින් ඔයාලා දෙන්න ඕනේ I am a new crypto කියලා. මේක දුන්නාට පස්සේ මෙතනින් load වෙනවා. මේ ආකාරයට Binance එකට අපි log වෙන්න පුළුවන්. මෙතන තියෙනවා sign up and login කියලා. අපි මෙතන sign up දෙමු. sign up දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් වැටෙනවා continue with Google කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් දෙන්න පුළුවන් ඔයාලගේ email number එකක් හෝ phone number එකක්. ඔයාලට ඉතාලම ලේසි. මෙන්න මෙතන යටින් දීලා දෙනවා නම් continue with Google කියලා. මම ඒ නිසා එතනින් දෙනවා. ඔයාලගේ අනිවාර්යෙන් මේ option දෙක තුනම වැටෙනවා. ඒතර ඔයාලා දෙන්න continue with Google කියලා. ඊට පස්සේ මේකට continue දෙනවා. මෙතනින් ඔයාලට select කරන්න තියෙනවා ඔයාලගේ Gmail phone එකේ තියෙන Gmail ටික ඔක්කොම වැටෙනවා. Gmail එක ඒ කියන්නේ Binance account එක හදන original Gmail එක ඔයාලා දෙන්න. මම මෙතනින් මගේ Gmail එක දෙනවා. ඊට පස්සේ මෙතනින් continue දෙනවා. privacy and terms කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලා next button එක බලන්න පුළුවන්. welcome to abroad. Do you have invite option එක නෝඩ කවුරු හරි invite කරාද Binance app එක හදන්න කියලා ඔයාලා ලේසි මේ app store වලින් ගන්න එක. මගේ link එකෙන් ගියොත් මට ඔයාලා trade කරද්දි මට යම්කිසි පොඩි referral ගාණක් එනවා. ඉතින් ඒක තේරුමක් නැහැ. ඔයාලා කැමති නම් මගේ link එකෙන් යන්න යටින් referral තිබ්බත් එක නැත්ත් එකයි. ඔයාලා මෙතනින් ඔයාලා yes දුන්නොත් ඔයාලා මෙතන referral link එක හරි referral ID එක හරි දෙන්න වෙනවා. ඒ නිසා මම මෙතනින් no දෙනවා. no දුන්නාට පස්සේ auto මෙතන වැටෙනවා. ඊට පස්සේ මේ වගේ web page එක load වෙනවා. මෙතනින් ඔයාලට recommend කරන්න පුළුවන් ඔයා verify ඒ කියන්නේ ඔයා verification එක දෙන්නේ ඔටෝම ශ්‍රී ලංකන් වැටලා තියෙනවා. වැටලා නැත්නම් ඔයාලා මෙතනින් search කරලා ශ්‍රී ලංකන් කියලා දෙන්න. ශ්‍රී ලංකාව document issue country region කියන එකත් ඔයාලා අනිවාර්යෙන් දෙන්න ඕනේ. මෙතනින් එයාලා recommend කරනවා identity card වලින් ඔයා verify කරනවා නම් ඉංග්‍රීසි identity card එක. ඒ කියන්නේ අලුතෙන් දීපු ඉංග්‍රීසි identity card එකෙන් verify වෙනවා ඉක්මනින් සිංහල identity card එකෙන් verify වෙනවා. but ඒකට සාමාන්‍යයෙන් පැය 48ක් කට දවස් 2-3ක් විතර යනවා. પાස්පෝර්ට් එකෙනුත් පුළුවන් ඔයාලා ඩ්‍රයිවර් ලයිසන්ස් එකෙනුත් පුළුවන්. මම මේ වෙලාවේ ඩෙන්ටි කාඩ් එකෙන් හදනවා. මම කලින් හදලා තියෙන නිසා මට මේක හදන්න බෑ. ඊට පස්සේ මෙතන ඔයාලා බලන්න ටේක් අ පික්චර් කියලා ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. කන්ටිනියු දුන්නාට පස්සේ මෙතනින් කැමරාව ඕපන් වෙනවා. මේකෙන් ඔයාලට ඔයාගේ ඩොකියුමන්ට් දෙක ස්කෑන් කරගන්න පුළුවන්. ඊට පස්සේ කන්ටිනියු දුන්නාට පස්සේ ඊට පස්සේ ආයෙ ඔයාලට එන්නේ සබ්මිට් කියලා. ඒකෙන් පස්සේ ඔයාලගේ ඩෙන්ටි වෙරිෆිකේෂන් එක සාර්ථක වෙනවා. සාර්ථක වුණාට පස්සේ පෙන්ඩින් කියලා වැටෙනවා. සාමාන්‍යයෙන් පැය 24ක් විතර යනවා ඩෙන්ටි කාඩ් එක වෙරිෆිකේෂන් වෙන්න. එතකොට පැය 24කින් විතර ඔයාලට Gmail එකක් අනිවාර්යෙන් එයි. ඔයාගේ Binance account එක සාර්ථකව වෙරිෆයි වුණා කියලා. එතකොට වෙරිෆිකේෂන් එක නම් එච්චරයි කරන්න තියෙන්නේ. මම මෙතනින් වෙරිෆිකේෂන් කරන්න යන්නේ නැහැ. මොකද මම verified කරපු account එකක් තියෙනවා. ඒක identity එකට එකයි හදන්න පුළුවන්. නිසා මගේ identity එකට මම හදලා තියෙන නිසා මම ආයෙ හදන්න යන්නේ නැහැ. මේක මේ ආකාරයට ඔයාලට open වෙනවා නම් ආපහු මෙතන setting වලට ගිහිල්ලා Binance Pro කියන එක option එක දාගන්න. මෙතන මට verification දෙන්න කියනවා. but මම එතන later දෙනවා. මෙතන උඩ තියෙන තිත් තුන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Binance එකේ අදාළ verification එක ඔයාගේ නම මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. identity එක verify වුණාට පස්සේ මෙන්න මෙතන verified කියලා වැටෙනවා. එහෙම වෙලා නම් ඔයාගේ verification එක සාර්ථක වෙලා තියෙනවා. ඔයාලට මොකක් හරි issue එකක් ආවොත් YouTube එකේ comment එකක් දාන්න. මගේ නම්බර් දෙන්න.
මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් වෙරිෆයි කරගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද හරියට වෙරිෆයි කරගන්නේ කියලා. වෙරිෆිකේෂන් එක නම් හරිම ලේසි. ඒ විදිහට වෙරිෆයි වුණාට පස්සේ ඊළඟට අපිට තියෙන ස්පොට් වල ට්‍රේඩ් දාන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක ගැන බලමු.